කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ ලස්සන ඕනමන්ට් එකකින් හදන්න යන ලස්සන සාරි පින් එකක්. ඉතින් මේකටත් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ 4.5 සෙන්ටිමීටර් 4.5 සාරි පින් එක. ඊට පස්සේ මම අද පාවිච්චි කරන්නේ ඕනමන්ට් එක තමයි මෙන්න මේක. බලන්න එක දිලිසෙනවා හරිම ලස්සනයි. මම හරිම ආසයි ඕනමන්ට් එකට. ඒකේ තව ඩිසයින්ස් කීපයක්ම තියෙයි. මේ විදිහට මේක මේ 4.5ට වඩා අඩු සාරි පින් එකකට හදනවා නම් මේක කෙලින්ම අපිට මේ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් 4.5කට වඩා හදන වගේ හදනවා නම් අපිට තව මොකක් හරි ඕනමන්ට් එකක් ඇඩ් කරන්න වෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට ප්‍රී ඕඩර්ස් දාලා අපෙන් ගන්න පුළුවන්. මේක හරි ලස්සනයි. ඔයගලන්ටත් පේනවා ඇති. අනකෝ මේක හෙයා ක්ලිප්ස් වලටත් මම හිතනවා ලස්සනට තියෙයි කියලා. ඒ වගේම තවත් ඔයගලන්ට එක අදහස් ඇති. මම හැමදාම කියනවා වගේ මේවෙන් සාරි පින්ම හදන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට හිතෙන ඕනම දෙයක් හදන්න try කරන්න පුළුවන්. ඔන්න ඕනමන්ට් එක තමයි තියෙන්නේ. එතකොට මම අද පාවිච්චි කරන්න මෙන්න මෙයාව. මම ඒකට හරි ආසයි. ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ charm දෙක ගන්නවා. මේකට ඇඩ් කරන්න කියලා හිතාගෙන. ඔයගොල්ලෝ දැන් හැමෝම දන්නවා glue එක මොකක්ද කියලා. මේ තියෙන අපේ glue එක. මුලින්ම අපි ගම් ටිකක් ගාගෙන මේක වේලෙන්න තියමු. දැන් අපි බලමු මේක අපි කොහොමද දන්නේ කියලා. මම මෙන්න මේක මෙන්න මේ විදිහට අලවනවා. පේනව නේද? මෙන්න මේ වගේ. ඊට පස්සේ ඊට ටිකක් පහළට වෙන්න මේක අලව ගන්නවා. මට හිතෙනවා ගම්මදි කියලා. සමාන මේ charm සමහර ornament තියෙනවා. ඒක හරියට ගම් ගවුන් නැත්තම් එළවෙන්නේ නැහැ. අන්න ඒ හින්දා මම මේක ඊට වඩා ටිකක් පහළට වෙන්න අලව ගන්නවා. මෙන්න මේ වගේ. මේක වේලුනාම හොඳටම හයි වෙලා එනවා. එතකන් තමයි අපිට මේ ටිකක් හරතර. ඊට පස්සේ මම මෙයාව මෙන්න මේ විදිහට තමයි තියාගන්න හදන්නේ. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තමයි අන්තිමට එන්නේ. ටිකක් ඇලවෙන වගේ මේ ඕනමන්ට් එක අලව ගත්තා. මෙන්න මේ වගේ. මෙන්න මේ සාරි පින් එක තමයි ඉතින් මම අද හදපු සාරි පින් එක. ඉතින් සාරියට මේ වගේ පින්ස් ගොඩක් ලස්සනට තියෙයි. මෙන්න මේ වගේ ornament
වලින් අපිට ලස්සන දේවල් හදලා ඒවෙන් ආදායම් මාර්ග හදාගන්න පුළුවන්. ඉතින් හිත ඉන්නේ නැතුව අදම ඔයත් කල්පනා කළා දැන් මේ ඕනමන්ට් එකම වෙන්න ඕනේ. සමහර වෙලාවට ඔයාගේ ගෙදර තියෙන අහක යන දෙයකින් ඔයාට අදහසක් එන්න පුළුවන් මේක මෙහෙම කළොත් හොඳයි කියලා. අන්න ඒ වගේ මෙන්න මේ වගේ ලස්සන සාරි පින් එකක් වගේම ඕනෙම දෙයක් ඔයාට ඒ විදියට හදාගන්න පුළුවන්. මාත් එහෙමයි මුලින්ම පටන් ගන්නකොට මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. මම කොහෙන්ද මේවා ගන්නෙ, මම මේවා කොහෙන්ද හොයාගන්නේ, මම කොහමද මුලින්ම පටන් ගන්නෙ එහෙම කියලා. ඊට පස්සේ මුලින්ම මම මගේ සාරි පින් එකක් හදන්න පටන් ගත්තේ ගෙදර තියෙන රේන්දකින්. ඉතින් කවුරුත් හිතන එකක් නැහැ ගෙදර තියෙන රේන්දකින් පුළුවන් වෙයිද සාරි පින් එකක් හදාගන්න කියලා. ඒ වුණාට මං හැදුවා. ඒක තමයි මගේ පළවෙනිම සාරි පින් එක. අදටත් කැටලොග් එකේ සාරි පින් එක තියෙයි. ඒ විදියට රේන්දයක් අරගෙන රිබන් මල් ටිකකුත් තිබ්බා. ඒවත් හොයාගෙන ඒකත් මට හිතුණා ඒකත් එකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මුලින්ම හිතුවේ නැහැ එහෙම මම ඒක පාවිච්චි කරන්න ගත්තට මට ඒක සෙල් කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඒක වැඩි දියුණු කළා මම තවත් ලස්සනට හැදුවා. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට අද මං ඕඩර් එකකට හදපු ඒ සාරි පින් එක පෙන්වන්න කියලා. මෙන්න මේක තමයි මම මුලින්ම හදපු සාරි පින් එක. මේ රේන්දේ නෙමෙයි ගත්තේ. අලුතින් පස්සේ රේන්දයක් හොයාගෙන තමයි මම මේ දැන් හදන්නේ. ඉස්සෙල්ලා එහෙම නෑ. දැන් මේක නිකනුත් ගන්න පුළුවන්. ඒ වගේම මේ චේන් එක කැමති අයට ඇඩ් කරලා ගන්න පුළුවන්. එතකොට ඩබල් චේන්, ඒ කියන්නේ චේන් දෙකක් දාලා ගන්නත් පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන්. මේකත් හදලා තියෙන්නේ 4.5 පින් එකෙන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට. මේක තමයි මම හදපු පළවෙනිම සාරි පින් එක. ඉතින් මම කොහෙවත් දැකලා තිබ්බෙවත් නෑ මේ වගේ සාරි පින් එකක්. තාමටත් තියනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම හැදුව පළවෙනිම සාරි පින් එක මේක තමයි. කලර්ස් මේවා නෙමෙයි. මේ ඒ ඕඩර් එකට හදපු හින්දා මේ කලර්ස් ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔන්නෝම තමයි ඉතින් පටන් ගත්තේ. මේකත් ඉතින් මම තාමත් මේකට ගොඩක් ආසයි. මම කැටලොග් එකකින්වත් මේක අයින් කළා නැහැ. මෙන්න මේ විදිහට තිබ්බා. ඉතින් හරි ලස්සනයි ඒක. ඉතින් තවත් ඊට පස්සේ මම හදාන්න පටන් ගත්තේ මෙන්න මේකත් ඕඩර් එකකට හදපු එකක්. මේක හදන්න ගත්තා මේ ලීෆ් හොයාගෙන. අනිත් ඒවා නම් ඉතින් පස්සේ තමයි හදන්න ගත්තේ. මේ ඕඩර් එකකින්ද තමයි පෙන්නන්නේ. මෙන්න මේ ෆ්ලවර් එක මම ඔයගොල්ලොත් එක්ක හැදුවා මතක ඇති. ෆ්ලවර්ස් දාලා මේකේ කලර්ස් ගොඩක් හැදුවා. ඒකිනුත් එයා බ්ලැක් එකක් ඉල්ලලා තිබ්බා. ඊට පස්සේ ෆ්ලවර් එකෙන්ම වෙන ඩිසයින් එකක් මේ විදිහට මම හදපු එකක් කලින් මේක මම හදන හැටි දාලා නැහැ. මෙන්න මේකත් ඒ ෆ්ලවර් එකෙන්ම තමයි කලර් එක වෙනස්, ඩිසයින් එක වෙනස්. ඊට පස්සේ මෙන්න මේ පින් එක මේක මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා. හැබැයි හදන විදිය දාලා නැහැ වීඩියෝ එකේ. මෙන්න මේ පින් එකේ අයිලලා තිබ්බා. ඊට පස්සේ මෙන්න මේකත් 4.5 එකක්. මෙන්න මේ දිලිසෙන මේ රෝස පාට ඒ ඕනමන්ට්ස් නම් ඔයගලන්ට ප්‍රී ඕඩර්ස් දාන්න නැතුව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මම මේකටත් හරි ආසයි. මෙන්න මේක එයා ඕඩර් කරලා තිබ්බා. මේකේ තව එකක් තියෙනවා. ඒක තව හදලා ඉවර නැහැ. මේක වෙන කල එකකුත් එයා ඕඩර් කරලා තිබ්බා. ඊට පස්සේ මෙන්න මේක නම් දැන් මේ ඕනමන්ට් එක හොයාගන්න නැහැ මට. ඉතින් මේ අන්තිම එක තමයි මේ yellow එකෙන් එයා හදලා දෙන්න කියලා කිව්වේ. ඒකට වෙන ඕනමන්ට් එකක් හොයාගන්න යන ගමන් ඉන්නවා. කවුත් ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්.
ඊට පස්සේ මේ පින් එක වෙනස්. මේක සෙන්ටිමීටර් 6 පින් එක. ඒකෙන් මෙන්න මේ බ්ලූ කලර් වලින් තියෙන සාරි පින් එක හදන්න දෙන්නේ කිව්ව අය. ඕකයි. ඊට මේක නම් වෙන යාළුවෙක්ට හදපු එකක්. එයා අලුතෙන් ගත්ත සාරියට ඒකේ කලර්ස් මැච් කරලා හදලා දෙන්න කියලා කිව්වා. ඒක තමයි මේ තියෙන්නේ. මේකේ මම කලර්ස් දෙකක් වගේ කැටලොග් එකේ දාලා තියෙනවා. මේක තමයි ඊට පස්සේ හදපු කලර්ස්. මේකටත් ඔයගොල්ලෝ ආසයි නම් කමෙන්ට් එකක් දාලා තියන්න මොකක් හරි ඕනි ඊළඟට හදන්න ඕනි සාරි පින් එක මෙන්න මේක හදන්න කියලා. ඒ මොනොත් මම ඒක හදන්නම්. ඔන්න ඔය විදිහට තමයි ඒ ඕඩර් එක. ඉතින් ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි ඒ ටිකක් වෙන්නේ. ඉතින් එහෙනම් ආයෙත් දවසක අලුත් සාරි පින් ඩිසයින් එකක් හරි එහෙම නැත්තම් ස්ටෝර් එකට ආපු අලුතෙන් ආපු අයිටම් එකක් හරි අරගෙන එනකම් අදට ගිහින් එන්නම්.